සාමාන්‍ය මිනිස්සුෙකුට හිතෙන දෙයක්. මට මැරෙනකොට මොනව මතක් වෙයිද දන්නේ. අපි මැරිලා කොහේද දන්නේ නැහැ. ඒකට මම අද ඔයාලට කාරණා තුනක් සිහි කරනවා. මැරෙන්නේ කොහොමද? මැරෙනකොට මොකද්ද මතක් වෙන්නේ? මැරිලා කොහෙද යන්නේ? මට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවලා ඇතිවෙච්ච දැනුමේ ඥාණයෙන් ඔයාලා ඔක්කොම මැරෙන විදිය කියන්න පුළුවන් මට. මොකද කියන්නේ එක එක්කෙනා අරන් මැරෙන විදිය කියන්නද ඔක්කොටම එකපාර කියන්නද? එක එක්කෙනා අරන් කිව්වොත් වෙලා යන නිසා ඔයාලා ඔක්කොටම මැරෙන විදිහ හිතන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න. හැබැයි හරියටම හරිය ක්‍රමය හොඳේ. ඒ තමයි ඔයා හිතන්නකෝ ඔයා මැරෙන්නේ මෙහිමයි කියලා. එකමට හිතුණාවෝ හිතුණා නැතුවා. ඔන්න මම හරියටම කියන ඔබ මැරෙන විදිය. ඒ තමයි ඔයා මැරෙන්නේ කවදාවත් හිතපු නැති විදියකට. ඕක තමයි අනාවැ කියන්නේ. ඔයා මැරෙන්නේ කවදාවත් හිතපු නැති විදියකට. කවදාවත් ඔයා එහෙම හිතලා නැහැ. ඔයා මැරෙන විදිය. මැරෙන්නේ ඔයා කවදාවත් හිතපු නැති විදිහට නම් හරිද? එහෙනම් ඔයා මැරෙන විදිහ හිතන්න එපා. පැහැදිලිද? ඊළඟට ඔන්න ඊළඟ තැන එනවා. මැරෙනකොට මොනවා හිතෙයිද? ඒ හිතෙන ඒවාට අනුව කොහොම ඉපදෙයිද? ඒක ඔය ඔක්කොම අවිනිශ්චිත දේවල්. අපි කෙනෙකුගෙන් අහනවා ඔයාට අලියෙක් ගහන්න આવොත් ඔයා මොනවද කරන්න කියලා. අපිට දැන් කිව්වකීද ඒක? අපි ඒ වෙලාවට තමයි එක්ක පනිනවද දුවනවද සමහර අය ගල් ගහනවා. බය වෙච්ච ගමන් එයා ගල් ගහනවා. ඔයාට එහෙම වෙලා නැද්ද ඔයාලට? මට වෙලා තියෙනවා බය වෙච්ච අපි ගෙදර ඉන්නකොට ළමයි කාලේ පොඩි උන් බය වුණාට පස්සේ කතා කරන එක කියවෙන්නේ නැහැ. ඇවිද ගන්න බෑ. කකුල් ගල් ගහලා එක තැන හිර වෙනවා අපි. බය වුණාම. අපි කොහොමද දන්නේ ඒ වෙලාවට මොකක් කරයිද කියලා? ඒතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ අවිනිශ්චිත බවක් ගැන නෙවෙයි. මැරෙනකොට ඔයාලට මොකක් මතක් වෙයිද? මැරුණාට පස්සේ කොහේ යයිද කියලා අවිනිශ්චිත බවක බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ නැහැ. මැරෙන විදිහ නම් බලපාන්නේ ඉපදෙන්න බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. මැරෙන හැම කෙනා ළඟටම යන්න ඕන බුදුරජාණන් වහන්සේ මැරෙන වෙලාවට. ඇයි බුදුරජාණන් වහන්සේ මැරෙන වෙලාව දන්නවනේ? එහෙනම් හැම වෙලාවෙම පෙනී හිටින්න ඕන හැම කෙනා ඉස්සර අපිටම. ඇයි බුදුරජාණන් වහන්සේ දැක්ක ගමම ඊළඟ ජීවිතේ සුගතිය යනවා නම්. මං කියන එක තේරෙනවනේ? බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ පණ ඇද ඇද ඉන්න අයටද ජීවත් වෙලා ඉන්න අයටද? එහෙනම් ඊළඟ ජීවිතේ තීරණය වෙන්නේ පණ අදින වෙලාවටද ජීවත් වෙලා හිටපු විදිහටද? ජීවත් වෙලා ඉන්න විදිහටයි ඊළඟ තැන උපදින්නේ. පින්වතුනි, මරණය කියන එක ආකාර කීපයකට සිද්ධ වෙනවා. ඔයා හිතන්නේවත් නැති විදිහට මැරෙනවා කිව්වේ. ඒ මැරෙන්නේ ආකාර කීපයකට. එකක් සිද්ධ වෙනවා කර්මානුරූපයි. ඒ කියන්නේ අපි ඉපදෙනකොටම මැරෙන විදිය දෛවයේ ලියලා තියෙන්නේ. ඒක මොනවා කළත් ඒ විදිය වෙනස් වෙන්නේ අපි පන්සිල් පද පහ රැකගෙන ජීවිතේම පවක් නොකලත් උපතින් ලියාගෙන ආපු මැරෙන විදිය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක්. සංසාරේ තමන්ගේ අතින් දෙමව්පියන්ට වෙච්ච අනතුරක් නිසා මුගලන් තෙරුන් වහන්සේට උපනූපන් ජීවිතේ හොරුන්ගෙන් බැට කාලා ගුටි කාලා මැරෙන දෛවයක් ලියුණා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ
සසරින් ඈතර වෙලා මහා 이르දි බල සම්පන්න බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා. ඉරහඳ අතගාන පොළොව අනිත් පැත්තට පෙරලන්න පුළුවන් 이르දිය තියෙනවා. එහිම වෙලත් ලියාගෙන ආපු මරණය වෙනස් වුණාද? ගුටි කාලා තමයි ඇඟ කුඩු කරලා පිරිනොම් පෑවේ. ඒක සංසාරයෙන් ලියලා තිබ්බා. සංසාරයෙන් ලියලා තිබ්බා. ඒකට කියනවා කර්මානුරූප මරණය කියලා. දැන් මෙතන රහතන් වහන්සේ නමක් නිසා අපිට එහෙම ගන්න බෑ. නමුත් උදාහරණයක්. නමුත් ගුටි කෑවා කියලා පිරිනොම් නොපායිදීද? පිරිනොම් පෑවා. ඒ නිසා ඔයාගේ අඩුපාඩු ඇති අඩුපාඩු හදාගන්න වීරිය ගන්න ගමන් බුදු ගුණ අහන්න, ධර්මය අහන්න, රහතන් වහන්සේලා ගැන අහන්න. හදවතේ ශ්‍රද්ධාව තව දියුණු කරගන්න. ඊට පස්සේ මට පන්සිල් රැක ගන්න ඕන කියන හයියේ ඉන්න එල්ලිලා. කැඩුනොත් සමාදන් වෙන්න. කිසිම සිල්පදයක් ගන්න නැතුව ඔහේ ඉන්නවට වැඩිය පන්සිල් ගන්න එක වටිනවා. නිරුවතින් ඉන්නවට වැඩිය හන වැරැල්ලක් හරි ඇඳ ගන්න එක වටිනවද නැද්ද? ඒ වගේ. ඒතර පන්සිල් ගන්න එකට වැඩිය කැඩි කැඩි හරි සමාදන් වෙන එක වටිනවා. කැඩි කැඩි සමාදන් වෙනවට වැඩිය ගොඩක් කාලයක් මේක රකින්න එක වටිනවා. ඒ වගේ ටික ටික උඩට එන්න පින්වතුනි බෑ කියන්නේ නැතුව, අමාරුයි කියලා කියන්නේ නැතුව, ඔයා තුලින්ම මිහි පිට ඔයාගේ දෙව්ලෝ දැම්ම හදාගන්න. මේ හදාගන්නේ දෙව්ලොවක්. කටින කළා ඔයාලගේ ලෝකේ ඔයාලා හදාගන්න. දන්හල් දීලා ඔයාලගේ ලෝකේ ඔයාලා හදාගන්න. මේ ඉන මිනිස්සුන්ට අද මේ ධර්මශාලාව වායු සමීකරණය කරලා පහසු අය අපහසු අයට ආසන පනවලා බිම ඉඳ ගන්න අයට ඒ පහසුව සලසලා බණහන අයට උපරිම පහසුව සලසලා ඔයාගේ ලෝකේ ඔයා හදාගන්න. හාමුදුරුවන්ට බයින අය එයාලගේ ලෝකේ එයාලා හදාගන්න. හාමුදුරුවන්ගේ ඇදකුද හොයන එක අන්දනේ කඩාගත්තද? අර ගෑනිත් එක හිටියද? මේකත් එක හිටියද? අන්න YouTube එකේ අන්න Facebook එකේ බලා අද කාලේ හාමුදුරුවරු කියලා සංඝයාට බැන ඉන්නකොට එයාගේ ලෝකේ එයා හදාගන්න. හාමුදුරුවොත් එක තැනකට යනවා, මෙයත් ඒත් යනවා. දෙගොල්ලටම ආයෙ යන්න පුළුවන් එක තැනකට. එහෙම නෙවෙයි එයාලගේ ලෝකේ එයා ගියාවේ. මට බුදුරජාණන් වහන්සේ ඉන්නවා, ධර්මයේ ඉන්නවා, රහතන් වහන්සේලා ඉන්නවා. ඔයාලට සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් වැරද්දක් උන්නේ නැහනේ. මුගලන් මහරහතන් වහන්සේගේ වැරද්දක් උන්නේ නැහනේ. අඟුලිමාල මහරහතන් වහන්සේගෙන් වරදක් උන්නේ නැහනේ. මහා කස්සප මහරහතන් වහන්සේගේ වරදක් උන්නේ නැහනේ. ගුණ හිතන්න බැරිද? ඔයාලගේ ලෝකේ රහතන් වහන්සේලා වඩා හින්දුවා ගන්න. ඔයාගේ ශ්‍රද්ධාව ඔයා හදා ගන්න, මේකෙන් එතර වෙන්න. ඔය බැන ඉන්න නර පණුවන්ගේ ලෝකෙට යන්නේ නැතුව. ඒ නිසා වෙන්වතුනි අද කියපු කාරණාව අනුව යම් දෙයක් හිතන්න. මට ගොනු කොල්ලත් හිතට කියන්න තරම් ලොකු දැනුමක් ඥානයක් මට නැහැ. පුළුවන් විදිහටයි කිව්වේ. හොඳට ජීවත් වෙන්න. තුනුරුවන් සරණ ඇති කරගන්න. පන්සිල් පද පහවත් රකින්න උත්සාහ කරන්න. මැරෙනකොට මොකක් මතක් වෙයිද ඔය හිතන්න එපා. මැරෙන විදිය ප්ලෑන් කරන්න එපා. ඔයා දැන් ජීවත් වෙන්නේ හොඳට නම් මොන විදියට මැරුණත් ඔයා හොඳ තැනකට යයි. ඔයා දැන් ජීවත් වෙන්නේ නරකට නම් මැරෙන වෙලාවේ පිරිත් නෙවෙයි බුදු පිළිම දාක් වටේ ගෙනල්ලා තිබ්බත් ඔයාගේ ලෝකේ වළක්වන්න බෑ.